Hi, welcome back to my YouTube channel. ඔන්න මම ගොඩක් දවසකින් vlog එකක් අරගෙන ආවා. ඉතින් මම උදෙන්ම දැන් නම් වෙලාව 5ට විතර ඇති. ඉතින් මම 5 ඉඳලා 7 වෙනකම් පාඩම් කරා. ඉතින් ඊට පස්සේ මම අද ගමනක් යන්නයි ඉන්නේ. එහෙනම් මම room එක clean කරගත්තා. ඊට පස්සේ ඉතින් එළියේ ඇවිදින්න ගියා. මේ දවසේ උදේ නම් හොඳටම වැල තමයි තිබ්බේ. ඉතින් මේ බලන්නකො පින්න වැටෙනම මල් වල ලස්සන. ඒ වගේම මෙතන තිබ්බ තනකොළ වගේක් ඒ වගේ පින්න වැටිලා හරිම ලස්සනයි. ඉතින් බලන්නකො මේ ස්වභාව ධර්මයේ මවන අපූර්ව චමත්කාරය. ඔයාලත් මේ වගේ උදේ පාන්දරම නැගිටලා පරිසරය පොඩ්ඩක් විඳලා බලන්න. එතකොට ඔයාලගේ හිතට මානසික සැනසීමක් ලැබෙයි. මන් දැන් ඔන්න යනවා පොඩි ගමනක්. මම යන්නේ සේපාලිකා මල් ගහක් තිබ්බා. ඒ ගහ යට ලස්සන මල් වගයක් බලන්න. ඉතින් මේ යන ගමනුත් ලස්සන මල් වගයක් තිබ්බා. ඒවත් මම වීඩියෝ එකක් ගත්තා. දැන්නම් ටිකක් එළිය වැටිලා තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන මං කියුවා සේපාලිකා ගහ යට. මෙතන හරිම ලස්සනයි. මල් වැටිලා හැමතැනම. ඉතින් මම මේ ටිකක් අතට ගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් බලන්නකො ලස්සනේ මල් වල. හරිම සුවඳයි මේ මල් නම්. උදේට වගේ මෙන්න මෙතන හරිම අඳුරුයි. ඉතින් මට බය හිතුණා. ඉතින් මම ගෙදර ඉක්මනටම ගියා. මේ එතන තිබ්බ අහස හරිම ලස්සනයි. අහස නම් ඒක මට බය හිතුණා. දැන් ඔන්න මම ගමනක් යන්න තමයි හදන්නේ. කොහෙද දන්නවද? ලයිබ්‍රරි එකට. ඉතින් මගේ යාළුවත් එනවා කිව්වා. එයාත් මෙතනට ආවා. ඒ ඉන්නේ එයා. ඉතින් මම ලයිබ්‍රරි එකට ගිහලා පොතක් අරගෙන කියවන්න ගත්තා. ඒක තමයි මේ පොත. ඒකේ නම මෝදර මෝල. ඉතින් මම මේ ඉස්කෝලේ අපිට පාඩමක් තිබ්බා. ටීචර් කියලා දුන්නා. ඉතින් මම මේ පොත කියවන්න හරිම ආසාවෙන් හිටියේ. ඒ පොත තිබ්බා. ඉතින් මගේ යාළුවත් පොතක් අරගෙන ගියෝ. මේ ඉතින් මම පොත තෝරන වෙලාව. ඉතින් මම මේ පොත කියවලා ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම අවසානටම ගියා ලයිබ්‍රරි එකේ උඩ තට්ටුවට පේන view එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම පැයක් විතර ඉඳලා අම්මත් එක්ක ගෙදර එන ගමන් තමයි මේ ඉන්නේ. එන ගමන් ලස්සන කුඹුරු ආයක් තිබ්බා. ඉතින් අපි ඉන්නේ වෙල්ලස්සේනේ. වෙල්ලස්සේ කුඹුරු ඕනම තරම් තියෙනවා. අද නම් ඉතින් එච්චර දිග vlog එකක් නෙමෙයි. එහෙනම් මං අතට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා like කරලා ඔයාගේ වටිනා අදහස පහලින් comment එකක් දාගෙන යන්න. bye.